ඔය අම්මලා තාත්තලා හිතාගෙන ඉන්නවා ළමයිට කන්න බොන්න දුන්නාම අඳින්න පළඳින්න දුන්නාම ඉස්කෝලේ යවුවම පන්ති යවුවම ඔක්කොම හරි කියලා. නෑ. ඔගොල්ලෝ හිතනවා අපේ ළමයිට මොන ප්‍රශ්නද? අපි ඔක්කොම කරලා තියෙන්නේ. ඒකට අර ළමයා මේ ළමයා අර බලහන් වර සුනිමලා. ඔහොම කියලා එක්සැම්පල් පෙන්න බයින්නේ. ළමයින්ට අනන්‍ය වෙච්ච ප්‍රශ්න ගොඩාක් තියෙනවා කොහොනාද? දැන් මම දැක්කේ එකපාරක් කෙල්ලක් සීදී විනාසා ගන්නවා ලිඳේ පයින්නවා පාන්දර කොල්ලත් එක්ක මෙසේජස් වගේක් ගිහිල්ලා ලියුමක් ලියලා කෙල්ල පයින්නවා ලිඳට ලියුමේ තියෙනවා මේ මම මැරෙනකොට අම්මයි තාත්තයි මුකුත් වග කියන්න දෙයක් නැහැ කවුරුත් වග කියන්න ඕනේ නැහැ මගේ හිතේ ලොකු දුකක් තිබ්බ මට මේක කියන්න කවුරුත් හිටියේ නැහැ මම මැරෙනවා ලබනාත්මෙත් මගේ රත්තරන් අම්මයි තාත්තයි මගේ රත්තරන් අම්මයි තාත්තයි වෙන්න ඕනේ කියලා මං කියනවා කොහොනාර ඒ අම්මයි තාත්තයි මේ කෙල්ලගේ ඊළඟ ආත්මෙත් අම්මයි තාත්තයි වෙනවා ආයෙත් ලිඳේ පයින්නවා දරුවට ඇහුම්කක් දෙන්න මං කියන වෙන මුකුත් නෙවෙයි ඉතින් මව්පියෝ කරන ලොකුම මෝඩකම තමයි අපි ළමයට ඔක්කොම කරනවා. මුන්ට මොන ප්‍රශ්නද? නෑ ළමයින්ගේ ලෝකේ ළමයින්ට අනන්නේ ප්‍රශ්න තියෙනවා. අපිට ඒව පොඩි වුණාට ළමයිට ඒව ලොකුයි. මම ආදරෙන් ඉල්ලා හිටිනවා මේක අහගෙන ඉන්නවා කවුරු හරි අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් වෙලී හිටියේ කරුණාකරලා දරුවන්ට හුඟක් දෙන්න.